මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඉතා හොඳින් නුවණින් විමසා බලන්න. මේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත තම වසඟේ පවත්වන්න බැරි දුකට අයිති දෙයක්. දැන්වත් හොඳින් බලා ගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකේ තියෙන්නේ මස් වෙදිච්ච ඇටසැකිල්ලක්, රෝග පීඩාවලට කැදැල්ලක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකේ නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. අවතින දෙයක් නැහැ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කෙතරම් වෙන්නත් අවසානයේ මේ ඇටසැකිල්ල සහිත ශරීරය පොළවට පස්වී යනවා. සියලු සංස්කාර ධර්මයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඉපිද නැසෙන ස්වභාවයෙන් යුක්තයි. ඉපිද නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. සියලුම දේ සංසිඳීමමයි උතුම් නිර්වාණ සැපය.